යාළුවෙක් කියපු හින්දා මේ කල්පනා කරලා බලලා ටෙක්සස් බාබකියු මේකක් ඕපන් කරනකන් ඉඳලා අපි තමයි ෆස්ට් කස්ටමර් 10ට ඕපන් කරේ 10 වෙනකන් එළියටලා මේ වාහනේ නවත්තන් ඉඳලා ගත්තා ටෙක්සස් බාබකියු ගෑලු ඕමන් මේ කන්නේ මම ගන්න ඕනේ හරි බාබකියු සොෆ්ට් එකක් දාගන්න එහෙම අරගෙන මේ කාර් වර්ගය මොකක්ද කියලා මම කල්පනා කරගෙන හිටියා Google එකේ තිබ්බ Cadillac කියලා. දැන් තමයි නම දැක්කේ. Cadillac. පකරන මොඩල් එක. කාර් එකේ වර්ගෙත් හොයාගත්තා. හරි දැන් මෙතන මේක හරි දැන් අපි ආයෙ ගමන පටන් ගන්න ඕනේ. බලමු තව මොන හරි ලස්සන දේවල් තිබ්බොත් මම ඇඩ් කරගෙන යන්න වීඩියෝ එකට. අපි ඔන්න නිව් මෙක්සිකෝ පහු කරලා ටෙක්සස් වලට ආවා. ටෙක්සස් උත් ආව අර කාන්තාර වයිබ් එක තමයි තියෙන්නේ. මේ හරි නේම් බෝඩ් එක වීඩියෝ කරලා ගන්න බැරුණා මේ ආපු ස්පීඩ් එකට වීඩියෝ කරලා ගන්න බැරුණා. මේ ටෙක්සස් උත් පොඩි කෑල්ලක් අහුවෙන්නේ ලොකු කෑල්ලක් අහුවෙන්නේ නැහැ අපිට. මොකද මේ ඔක්කොම බෝඩර්ස් මේ බෝඩර් හරහා යන්නේ නේ. මට යාළුවෙක් කිව්වා ටෙක්සස් බාබකියු කෑල්ලක් කන්න කියලා. මොකද ටෙක්සස් බාබකියු මාරම රහයි. ඒක මේ නිකන් ඔයාලා සර්ච් කරලා බලන්නකො මේ මොකද දැන් YouTube හරි මොකක් හරි මේක හදන විදිය වෙනස්. ඒක පැය ගාණක් ලෝ මේ හීට් එකේ තියලා තියෙන්න ඕනේ මේකේ අවන් එකේ නැත්තම් මේ මොනවද අපි බාබකියු දාන මේකේ තියෙන චාකෝල් හරි මොනවද මේකේ දාලා තියන්න ඕනේ පැය ගාණක්. මම ලංකාවේ අපේ මම අඳුරන අයිය කෙනෙක් හදලා මම එයා හදපු කෑල්ලක් කාලා බලුවා. ඒක මාරම රහයි. මම හිතන්නේ අපේ ටෙක්සස් වල මේ වෙලාවේ කන්න හම්බෙයි කියලා. මොකද දැන් වෙලාව 7:20යි. දේ වැඩි. තිබ්බොත් හොයාගෙන කනවා ඒත් මං හිතන්නේ හම්බෙයි කියලා තරම්. මේකයි මේ තව දෙයක්. දැන් අපි ඉන්නේ මේරිලන්ඩ් DC වර්ජිනියා ඒරියා එකේ පාරේ යද්දී දැන් ලංකාවේ අපි හැම පාරකම දකින්නේ නැහැ නේ මේ බල්ලෝ හැප්පිලා මැරලා ඉන්නවා. කලාතුරකින් දකින්නේ බල්ලෝ හැප්පිලා මැරලා ඉන්නවා. අපි ඉන්නේ ඒරියා එකේ අනිවාර්යෙන් උදේ වැඩට යද්දී මුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් අනිවාර්යෙන් මැරිලා ඉන්නවා පාරේ. දැන් මොකද්ද ඇරිසෝනා ඒරියා ඉඳන් දැන් නිව් මෙක්සිකෝ දැන් ටෙක්සස් ආවා. ඒකේ පාරේ මැරිලා ඉන්නේ මුවෝ නෙමෙයි. මේ නරිත් නෙමෙයි. මොකක්ද කියන්නේ වුල්ෆ්ලා. මම දැන් කොහොමරි 4 දෙනෙක් විතර දැක්කා පාරේ මැරිලා ඉන්නවා. තනිකර හස්කි වගේ බූල් තියෙනව. ඒ වගේ 4 දෙනෙක් විතර දැක්කා. ඊයේද පෙරේද කෙනෙක් පාර පැනලා හැල්ලක් බැලුවා. ඊයේ. දාසුඩි පැටියෙකුත් හිටියා මම හිතන්නේ ටිකක් ලොකු කෙනෙක් එක. ඌට මේ වගේ පාරක් පැනලා අපි දිහා හැරිලත් බලනවා යන එක දිහා. වාහනේ ගියාද කියලාත් බලනවා. ඔය වාතලුත් තියෙනවා. ඒ දැනුත් මේ ටිකට කලින් හිටියා එකෙක් හැප්පිලා. ටෙක්සස් වලත් කට්ටිය මේ වින්ඩ් පවර් එක ගන්නවා මේ මොනවාද ඉලෙක්ට්‍රිසිටි ජෙනරේට් කරන්න. මෙතන යායක් තියෙනවා ෆෑන්. මං හිතන්නේ වෙන ලොට්ටයක් තියෙනවා. ගණන් කියන්න බෑ. මේ අක පැත්ත බලුවොත් එහෙම මේ පැත්ත ඔයාලට පේන්නේ නැතුව ඉතින් වීඩියෝ එක. අර මොනකට වෙනකන් තියෙනවා නිකන් ස්කූටියට ෆෑන් 1000ක් විතරයි ඉතින් මං හිතන්නේ. 1000ක් නැතුව ඇති කියන්න බෑ. කවුන්ට් කරන්න බෑ. වෙන ලොට්ටයක් තියෙනවා. අපිට 1000ක් විතර තියෙන්නත් පුළුවන්. 1000ක් නැතද නේ? සෑහෙන ලොට්ටයක් තියෙනවා මෙතන. අපි ඒක අපේ දැක්කේ කොහෙද මේ කැන්සස් වලද? ඔව්. කැන්සස් වල දැක්කා මේක ෆෑන් සීන් එක. මේකේ හෙන්න යායක් තියෙනවා මේක.
අසල මේ පොඩ්ඩක් බැස්ස තැනක් දැකලා එතන අර පරණ කාර් නිකන් පේන්ට් කරලා තියෙනවා. මේ ටෙක්සස් වල route 66 කියන මේ හයිවේ එකේ ඉන්නේ. ඒක පරණම හයිවේ එකක් මේ ඇමරිකාවේ තිබ්බ. දැන් මේ මම ඔයාලට පෙන්නන්නම්. මේ අපි ඉන්නේ route 66 එකේ. මේ බලන්න මේ පහ ආතල් එකට කට්ටිය මේ එක මේවා ඇඳලා ඩිසයින් කරලා තියෙනවා. එතනින් එහා පැත්තේ මේ ලොකු මේවා යන්නේ දැන් අලුතෙන් හදලා තියෙන හයිවේ එක. මේක තමයි පරණම හයිවේ එක මේ ඇමරිකාවේ තියෙන route 66 කියන එක. මෙතන පොඩි මේ ලස්සන මේ මොකද්ද මේ ඇට්‍රැක්ෂන් ඒරියා එකක් තියෙනවා. මේකද කැඩිලැක් මේ රැන්ච් කියන එක මට මතක නැහැ. මම දැන් දාගත්තා මැප් එකේ කැඩිලැක් රැන්ච් කියන එක තව ටිකක් ඉස්සරහින් පෙන්නන්නේ. එනකොට මෙතන කට්ටියෙන් බැහැලා මේ ෆොටෝස් ගන්නවා. මේකත් කැඩිලැක් රැන්ච් තමයි. හරිද? තව ඉස්සරහින් තියෙනවා තව එකක්. දැන් මේකේ මෙයා නෑනේ. දැන් මේක කවුබොයි නෑ. පාස් විතර. ඔව්. කවුබොයි කෙනෙක් ඉන්නවා. හා. ඒක ටිකක් ඒ කියන්නේ දෙකක් තියෙනවා. ඒක ඇමන්ඩඩ් කියලා. එහෙනම් අපි දෙකම බලාගෙන යන්නේ යන ගම. එතන තමයි ප්ලේස් එක. No parking. Do not block gate. ඒත් ලස්සනට ගහලා තියෙනවා. මේ කටියට එන්න දෙන්න. No problem. Thank you. මේකත් මේ ෆාම් එකක ගහලා තියෙන්නේ. මේ සීන් එක. තව දෙයක්. අපි කොහෙද නිව් මෙක්සිකෝ ඉඳන් ටෙක්සස් බෝඩ් එක පැන්න ගමන් අපි 7:00 වගේ වුණානේ. 7:30 විතර ඇති මේ බෝඩ් එක ක්‍රොස් කරද්දි. ක්‍රොස් කරලා ටිකකින් අපේ මේ මොකද රයිවල් ටයිම් එක තිබ්බේ හොටෙල් එකට හවස 4:05 වගේ. ඒක එකපාරට වෙනස් වුණා 5යි ගානකට. ඊට පස්සේ වෙලාව බලද්දි පැයක් ඉස්සරහට ගිහලා. අපි ගෙදර ඉඳන් යද්දි අපිට පැය පස්සට ආවා. පැයක වාසියක් හම්බුණා. දැන් අපි ආය යන්නේ ගෙවල් පැත්තටනේ වේගස් ඉඳන්. එතකොට පැයක අවාසියක් වෙනවා. පැයක් වැඩිපුර ඉස්සරහට යනවා. ඉතින් කාර් ටික අනිත් පැත්ත ගහලා තියෙන. නම් බඩගින්නක් එනවා. මොකක්ද බඩගින්නේ දැන්? මම අතන ගෑස් ස්ටේෂන් ගත්තේ නැත්තේ මැක් එකක් අල්ලමු කියලා. මැක් එක 10ට මේ බ්‍රෙක්ෆාස්ට් ඉවර වෙනවා. ඊට කලින් මැක් එකක් අල්ලන්න ඕනේ. මෙතන පේන්ට් කරන්න පස්සේ කට්ටිය පේන්ට්ස් ගනලා පාට කරන වාහනේ. ඒ බලන්න. Look at the roof has melted, basically melted off. Yeah. Just floated. Yeah. ෆොටෝ එකක් ගන්න දෙන්නේ. වීඩියෝ එකක්ද? මේ බලන්න. මෙයාගේ දිගටම මෙයා කරලා තියෙනවා. මම දැක්ක මෙතන කට්ටිය පේන්ට් කරනවා. අප් දැන හිටියනම් අරන් යනවා මොකද පේන්ට් එක. පේන්ට් කරන්න. මේ කට්ටිය පේන්ට් බෝටල්ස් පල්ලෙහා තියෙන ස්ප්‍රේස්. මේ කට්ටිය පේන්ට් කරනවා මෙතන. මෙතන පේන්ට් බෝටල් තියෙනවා පල්ලෙහා. අපිට මේ ගන්න පුළුවන් මේක. අනේ කට්ටිය පේන්ට් ගෙනල්ලා. අපි දන්නේ නෙමෙයි මේක. අපි එකට කරා. කට්ටිය පේන්ට් ගෙනල්ලා පේන්ට් කරනවා. මම බැලුවා බිම තියෙන පේන්ට් බෝටල් වල පේන්ට් තියනවාද කියලා. බඩු නැහැ. අයියෝ මගෙන් ඇහුවා නම් මං ඉල්ල ගන්නවා. මේ අපිට ඕන්ද කියලා ඇහුවා. වා හක බලන්න.
බෝතලයක් හොයාගන්න පුළුවන් වේද කියලා බලමු. කරවල දාලා ගිය එකක්. මම වෙලේ පේන්ට් තියනවාද කියලා ජස්ට් වීඩියෝ එකක් ගන්න. හා? තියනවාද? වා පේන්ට් කන්න එකේ. කොටින්ද මම වීඩියෝ එකක් ගන්න. හරි. පේනවනේ මම. වැදුනාද ඒක? මං ගැහුවා M එක ක්ලියර් නෑ වගේ. කෝ M එක මට හොයන්නත් බෑ. අපි දෙන්නගේ නම් දෙක ගැහුවා මෙතන. ඔය ටෙක්සස් වල ෆස්ට් ස්ටොප් එකනේ. තව කොහේ හරි ඩැනික් එක මොකද කිව්වේ? ඒකත් බලාගෙන යා. ඔව්. ඒකත් බලාගෙන යන් මේ ඒකත් මේ වගේම වෙන්න ඇති කියලා හිතනවා. හරි බලමු අපි එතන ටික තායේ සෙට් වෙන්නම්. ඔව් සීතලයි. මෙතන තව තැනක් තියෙනවා අපේ එක්කෙනා කිව්වා වගේ මේ අගන කාස් තියෙනවා මෙතන කවුබොයි කෙනෙක් ඉන්නවා. Smile, you are on camera. Where's the camera? තුවක්කු දෙකකුත් තියාගෙන ඉන්නේ. මෙතන RV නවත්තන්න උලා හැබැයි පිටිපස්සේ තියෙන RVs නවත්තලා. ඇතුළට යන්න පුළුවන් කට්ටිය ඇතුළට ගිහින් ඉන්නවා. ඉතින් මේ අපි යනවා ඇතුළට. මෙතන gift shop එකක් තියෙනවා. සමහර කෑමක් තියනවා වෙන්න පුළුවන්. මේදී පින්නේ Route 66 ටෙක්සස් වල. අපිට අපේ ගමන ආයේ පටන් ගන්නවා Arkansas වලට. මේ අපේ උදේ කෑම එක. What else comes with that? What else comes with that? You can make it a meal and add a side and a drink. Okay, I will add sides. Okay? I will add sides. Okay. What do you have? Mashed potatoes, green beans, pinto beans, classic mac, green chili mac, potato salad, coleslaw. මොනවද උනාද? Mashed potato? I'll add the mashed potato. Okay, do you want gravy? Gravy. Yes, please. Can we add sausage too? I'm sorry? Can we add sausage too? It's sausages, Yeah. Polish or jalapeno? I'll get that one, the corner one. What is that? Yeah, just one. Yeah.
One of my friend told me try Texas barbecue. Yeah. මේකට ලස්සනට මේක මේ කට් කරලා දෙනවා. That's cheese, right? Cheddar cheese, right? Inside? Mashed potato. යතිනේ? අපි Is that going to be everything for you guys today? sorry? Is that going to be everything? Yes. It's going to come out to 23.70. තෝනෑන බොන්ඩනේ මේ සීනි ඔක්කොම. යාළුවෙක් කියපු නිසා මේ කල්පනා කරලා බලලා ටෙක්සස් බාබකියු මේ මේකක් ඕපන් කරනකන් ඉඳලා අපි තමයි ෆස්ට් කස්ටමර් 10ට ඕපන් කරේ 10 වෙනකන් එළියටලා මේ වාහනේ නවත්තගෙන ඉඳලා ගත්තා මේ පොඩ්ඩක් බලමු මීල් එක මෙහෙම තමයි තියෙන්නේ මේ බීෆ් රාත්තල් භාගයක් ගත්තා එක සොසේජ් එකක් ගත්තා මෑෂ් පොටැටෝ ගත්තා මේ ටික තමයි ගත්තේ මේක මේ කනවා කියන්නේ බඩ පිරෙනවා දවල්ට කන්න ඕනේ මට කිව්වේ මේවනේ අලනේ නෑ මේ මං කියන්නේ මස් එක මස් එකයි මේ වගේ මෑෂ් පොටැටෝ බාබිකියු සෝස් ටිකක් දාගෙන ඒ වයි කාලා බලමු සොසේජ් කෑල්ල එක මාරු mashed potato you know mashed potato carbon He plays this game in a way that we have not seen in recent memory. baru maskala dukkala Michael Parsons, those guys are the hand selection. He's the only person that reminds you of what Lawrence Taylor was. For people like myself, you've never seen a live Lawrence Taylor. Michael was in the MVP conversations years ago when Dallas had that top three defense. Texas barbecue කෑල්ල ඔහොම මේ කන්නේ මොනව ගන්න ඕනේ හරි barbecue sauce එකක් දාගන්න එහෙම අරගෙන But Michael, when he was being the dominant force his first or second year in the NFL, he was in the MVP conversation. You cannot win MVP if your performance does not put wins in your team sport. Miles Garrett's impact on the Browns is not nearly as impactful as it is Drake Mays and Matthew Stafford with the Rams. Both those teams are Super Bowl contenders, and both those teams are mainly that because of the way their quarterbacks are playing. The issue that I have with that is, you're right. And both of those teams have competent teams. The Cleveland Browns is not that. Does not negate the impact that ඒක නියමටම නියමයි has had. And it can be overlooked because of Cleveland Browns' success this year. But when you start to put microscopic views to what Myles Garrett has done, හොඳයි he is literally dominating this game. අපි මේක කාලා A lot of people turn a blind eye to. නිදහසේ කාලා Here to remind එන්න වීඩියෝ එකට එහෙනම් අපි මෙතින් නවතිනවා යයිද බයි යයිද යයිද නිදියයි දන්නේ බයි 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 For one,